Hello everyone, it's me, Nishata here. Let me introduce myself. I am an early years educator for almost 16 years. So today is my first voice video. ඉතින් මගෙන් ගොඩක් දෙනෙක් අහන common ප්‍රශ්නයක් තමයි early years teacher කෙනෙක් කියන එක හරිය ලේසි job එකක් නේද? ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඒක ලේසි job එකක්ද? මොකද ගොඩක් අය හිතන්නේ preschool teacher කෙනෙක් කිව්වම early times තියෙනවා, ගොඩක් නිවාඩු තියෙනවා, ළමයි එක්ක ඉන්න එක හරිම fun. මට එහෙම ගොඩක් නිවාඩු නැහැ. We also have very less holidays. අපිටත් හම් වෙන්නේ annual leave එකක්. මොකද මෙහේ දුබායි වල preschools throughout the year open. ඒ කියන්නේ වෙන ලොකු ස්කෝල වගේ නිවාඩු දුන්නට අපේ daycare facilities තියෙන නිසා අපිට winter camps තියෙනවා, summer camps තියෙනවා. ඉතින් අපි throughout the year වැඩ කරනවා. හැබැයි අපිට හම් වෙනවා annual leave එක. ඒ වගේම අපේ timings almost the same. We also work for 8 hours. ඒක තමයි මට ගොඩක් අය කියන එකක්. ඔයා පොඩි ළමයි එක්ක ඉන්නේ නේ, ඔයාට හරි fun නැති නේද? ඔයගොල්ලෝ මොකද හිතන්නේ? For example, ඔයගොල්ලෝ ගන්න අවුරුදු 3, 4, 5 වයසේ ළමයි දෙන්නෙක් හරි 3 දෙනෙක් හරි ඉන්න ගෙදරක සිනාරියෝ එක. ඒගොල්ලෝම හැම වෙලේම busy තියන්න ඕනේ, active තියන්න ඕනේ, entertain කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ළමයි 15ක් 20ක් මම දවසක් ඇතුළත handle කරනවා. ඒක easy task එකක්ද? So it's not an easy thing නේද? මොකද preschool teacher කෙනෙක් වුණාම ඒ පැය 6-7 ඇතුළත අපි ගොඩාක් active වෙන්න ඕනේ. මොකද අපිට back to back activities තියෙන්න ඕනේ. ඒගොල්ලෝ entertain කරන්න ඕනේ. ඉතින් මොනවාද අපේ main qualification, educational qualification වලට අමතරව අපිට මොනවාද තව තියෙන්න ඕන main qualities? ඒටම වඩා preschool teacher කෙනෙක් වෙන්න ඕනම දෙයක් තමයි patience, time management, creativity, activeness, strength එක, energy. මොකද පොඩි ළමයි කියන්නේ හරිම active ළමයි. ඉතින් preschool teacher කෙනෙක් වුණාම අපි ගොඩක් යාළුවොත් එක්ක active වෙන්න, energetic වෙන්න. Also we should be very kind and very soft. මේ හැම දෙයක්ම වගේම අපේ ෆස්ට්ම තින් එක අපි ළමයිගේ සේෆ්ටි එක ගැන හිතන්න ඕනේ. මොකද මට හම් වෙනවා හැම වෙලේම මික්ස් ගෲප් එකක්. මොකද මම මේ වැඩ කරන රටේ මට ඉන්නවා ඩයිවර්ස් ළමයි. ඉතින් එක එක ළමයිට තියෙන එක එක ලර්නින් abilities. සමහර ළමයිට behavior issues තියෙනවා, සමහර ළමයිට learning development issues තියෙනවා, සමහර අයට language barriers තියෙනවා. ඉතින් ඒ හැමෝත් එක්කම මම කොහොමද අපේ classroom එක manage කරගන්නේ කියන එක මට හරි ඉම්පෝටන්ට්. මොකද මම ටීචර් කෙනෙක් විදිහට ඒ හැම දෙයක්ම බැලන්ස් කරගන්න. ඉතින් ඒක easy job එකක් නෙමෙයි. මොකද ඒ පැය 6-7 ඇතුළත මට ඉන්නේ different ළමයි එක්ක මම දවස් කොහොමද ගෙවන්නේ කියන එක මම ගොඩක් කලින් plan කරගන්නවා. ඉතින් ඒගොල්ලන්ට හදන lesson plans තියෙනවා, ඒගොල්ලන්ගේ activities different. මේක easy දෙයක් නෙමෙයි. preschool teacher කෙනෙක් වෙන්න හැමෝටම ටිකක් අමාරුයි. මොකද ඒකට passionate වෙන්න ඕනේ. ඉතින් මම ඒකට මගේ ඒක පොඩි කාලේ වුණා තිබිච්ච passion එක මම පොඩි ළමයි එක්ක ඉන්න හරිම කැමතියි. මම යාළුවත් එක්ක ඉන්න time එක මම පොඩි ළමෙක් වගේ. මොකද මම කවදාකවත් මගේ issues, මගේ problems මම යාළුවගේ ගාවට ගෙනියන්නේ නැහැ. මොකද මටත් තියෙනවා bad days, මටත් තියෙනවා difficult times. ඉතින් මම මේ දේවල් ගොඩක් වෙලාවට අමතක කරලා යාළුවා ගාවට ගියාම, යාළුවගේ අතරට ගියාම මමත් පොඩි ළමෙක් වගේ තමයි behave වෙන්නේ. ඉතින් මේ ඔක්කොම ඇත්තටම ඉම්පෝටන්ට් වෙනවා preschool teacher කෙනෙක් වෙන්න, නැත්නම් early years educator කෙනෙක් වෙන්න. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක අද ඉම්පෝටන්ට් වුණා කියලා ගොඩක් අයට. So මගෙන් තව ගොඩක් අය අහන common ප්‍රශ්නයක් තමයි මෙහෙම කියන්නේ දුබායි වල මොනවද වෙන qualifications කොහොමද apply කරන්නේ? ඉතින් මම හිතනවා ඔය අනිත් වීඩියෝ එකෙන් මම ඒ ගැන ඔයගොල්ලන්ට පොඩි brief එකක් දෙන්නම්. Hope you like my video. Stay tuned for more valuable videos about preschool teaching. Thank you. See you again.